ඝන දහසක් පවතිනා තාක්කල් යට යන මතුවෙන අපේ බුදුදහම අද දවසේ කොයිබටද? හිතාමතාම බලේ ඕනම කාරණයක් යටපත් කරන්න උත්සාහ කිරීමේදී එම සංසිද්ධිය තව තවත් වඩාත් මතුවීම සාමාන්‍ය ලෝක ධර්මතාවයයි. ඒ ධර්මතාවය හොඳින්ම දැකගන්න පුළුවන් ස්ථානයකට තමයි අද මම මේ පැමිණිලා ඉන්නේ. මෙම ස්ථානය නිල වශයෙන් හඳුන්වන්නේ ඓතිහාසික ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනය නමින්. ඉතාමත්ම මෑත කාලයේදී මේ ශ්‍රී කියන වචනය අපේ ව්‍යවහාර භාෂාවට එකතු වුණාට අතීතයේදී මේ ශ්‍රී කියන වචනය වෙනුවට භාවිතයට ගත්තේ සිරි කියන වචනය. සිරි කියන වචනයෙන් හඳුන්වන්නේ බුදුන් වහන්සේ. අපි හොඳටම දන්නවා සිරි මහා බෝධිය, ඒ වගේම සිරි පතුල, සිරි සද්ධර්මය, සිරි පාදය. ඒ විතරක් නෙමෙයි. අතීතයේදී අපේ ලංකාව හැඳින්වුවේ සිරි ලංකාව කියන නමින්. මේ විහාරස්ථානයට එදා පටන් භාවිතා කරන නම ගත්තත් ඒ නමේ සඳහන් වෙන ආකාරයට ඉතාමත්ම සුවිශේෂී බෝධි රාජයෙක් මේ ස්ථානයේ වැඩ වාසය කරන බව තමයි ඒ නමේ සඳහන් වෙන්නේ. මේ බෝධි රාජයා මේ වන විට මුළු රට පුරාම ප්‍රසිද්ධව පවතින්නේ හිරි වඩුන්නේ බෝධිය නමින්. සිරි වැඩ උන්න බෝධිය හිරි වඩුන්න උන බවයි මේ කරුණ පිළිබඳ උනන්දු පර්යේෂකයන් සඳහන් කරන්නේ. කෙසේ නමුත් මෙම බෝධීන් වහන්සේ අසලට පැමිණෙන අපට දැක ගැනීමට හැකි වූයේ මෙම ස්ථානය කිහිම වරකදී සුවිශේෂී වෙනස්කම් වලට භාජනය කර ඇති බවයි. අපට එම සිදුවීම් හොඳින්ම නිරීක්ෂණය වෙන්නේ මේ ස්ථානය පිළිබඳව අතීතයේදී ලබාගත් මේ වන විටත් අපි සතුව පවතින ඡායාරූප මගින්. ඉතාමත් කෙටි කාලයක් තුළ සිදු කළ මෙම සුවිශේෂී වෙනස්කම් වලට අමතරව මෙම ස්ථානයට පැමිණෙන සියලුම දෙනාගේ දැනගැනීම සඳහා විශේෂ නිවේදන දෙකක් මෙහි පාලන අධිකාරිය විසින් මෙම ස්ථානයේ ප්‍රදර්ශනය කිරීම අපට දැකගන්න පුළුවන් වෙනවා. ඉන් එක් නිවේදනයක සඳහන් කර තිබෙන්නේ මහා වංශය ඇතුළු ඉතිහාස ග්‍රන්ථවල සිදුහත් කුමරු ඉන්දියාවේ උපත ලැබූ බවත්, මිහිඳු හිමියන් ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කර ලංකා ශාසනය ආරම්භ කර ඇති බවත් ලිඛිතවම සටහන් කොට ඇති බවයි. මේ නිසා මෙම ස්ථානය බුදුන් බුදු වූ ස්ථානය බවට පවසන පුද්ගලයින් මහජනතාව නොමග යවන කූට ව්‍යාපාර බවත් එයට නොරවටන ලෙසත් එහි දක්වා තිබෙනවා. ඇත්තෙන්ම මෙම නිවේදනය පහන් සිතින් මෙම ස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ සිත් දූෂ්‍ය කරවන දෙයක් බව අනිවාර්යයෙන්ම කිව යුතු වෙනවා. පැහැදිලියෙන්ම මෙම පුවරුවෙන් ප්‍රදර්ශනය වනුයේ දෙපාර්ශවයක ගැටුමක ස්වභාවයක්. ඒ කෙසේ වෙතත් අපි දන්නා කිසිදු මූලාශ්‍රයක බුදුන් ඉන්දියාවේ උපන් බව හෝ මිහිඳු හිමියන් ඉන්දියාවෙන් ලංකාවට වැඩම කළ බව හෝ සඳහන් කොට නොමැති බව ඉඳුරාම කියන්න පුළුවන්. ඉන්දියාව තුළ බිහි වුණ ජෛන ආගමක ඇතුළු අනෙකුත් ආගම් පිළිබඳවත් ඒ ආගමික නායකයින් පිළිබඳවත් බොහෝ කරුණු කාරණා ඉන්දියාව තුළම රචනා වෙලා තියෙනවා. නමුත් මෙම පුද්ගලයන් පවසන ආකාරයට බුදුන් හෝ මිහිඳු රහතන් වහන්සේ ඉන්දියාවේ බිහි වුණා නම් ඇයි බුදුන් හෝ මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව ඉන්දියාවේ මූලාශ්‍රවල කරුණු සඳහන් නොවෙන්නේ? බුදුන් වහන්සේ ඉන්දියාව තුළ බිහි වුණා නම් ඒ වගේම
මේ ඉන්දියාව තුළ ජීවත්වීම සිදු වුණා නම් උන්වහන්සේ දේශනා කළ ධර්මය කොහොමද ලංකාවේදී ග්‍රන්ථාරූඪ වෙන්නේ? අපි හැමෝම දන්නවා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙන්නේ ලංකාව තුළ. ඒ වගේම ඉන්දියානු ඉතිහාසඥයන් පවසන ආකාරයට මිහිඳු හිමියන් පිළිබඳව ඉන්දියාවේ කිසිදු මූලාශ්‍රයක කිසිදු තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. සැබවින්ම ඉන්දියානුවන් මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව වගේම බුදුන් වහන්සේ පිළිබඳව සඳහන් කරන්නේ ලංකාවේ රචිත මහා වංශය ඇතුළු අනෙකුත් මූලාශ්‍ර පදනම් කරගෙනයි. මහා වංශයේ පළමු පරිච්ඡේදයේම බොහොම පැහැදිලිව සඳහන් කර තියෙන්නේ අනාගතයේදී ගෞතම නමින් බුද්ධත්වයට පැමිණ සියලු සත්වයන් සසර දුකින් එතර කරන්නේ යයි නියත විවරණ ලැබූ අප මහා බෝසතාණෝ අන්තිම ජාතියේදී සිද්ධාර්ථ ගෞතම නමින් ලොව පහළ වී මගධ රට උරුවෙල් දනව්වෙහි ශ්‍රී මහා බෝධි මූලයේදී උතුම් වූ සම්බෝධියට පැමිණිසේක යනුවෙනි. මේ හෙළබිමේම උපත ලැබුවන් ඇසින් දුටුවා හා සමාන විශ්වාසයකින් බුදුන් ඉන්දියාවේ යැයි ඇදහීම කළත් මහත්මා ගාන්ධි පවසා තියෙන්නේ බුදුන් පිළිබඳ කරුණු දැනගත්තේ ලයිට් ඔෆ් ඒෂියා නම් කෘතිය එළි දැක්වීමෙන් පසුව බවයි. කනින්හැම් විසින් සිදු කළා යයි පැවසෙන අනාවරණයන් ආසියාතික සංගමයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි සර් එඩ්වින් ආනෝල්ඩ් විසින් මේ ලයිට් ඔෆ් ඒෂියා නමැති කෘතිය ප්‍රකාශයට පත් කිරීම සිදු කරන්නේ. මහත්මා ගාන්ධි වැනි ඉන්දීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයෙක් මෙම කෘතිය තුලින් බුදුන් වහන්සේ පිළිබඳවත් බුදුදහම පිළිබඳවත් කරුණු දැනගත්තා යයි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම ඉන්දියාව හා බුදුදහම පිළිබඳව ඇති සම්බන්ධතාවය මනා ලෙස විදහා පාන්නක්. ඒ අනුව කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවන කරුණු මෙසේ ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය කිරීම බුදුන් සහ බුදුදහමට කෙරෙන මහත් නිගාවක් වගේම ජන මනස නොමඟ යවන්නක් බව ඉඳුරාම පැවසිය යුතු කාරණයක්. ඒ වගේම මේ බෝධි මූලයේම සිටවා ඇති දැන්වීමක සඳහන් වන්නේ මෙම බෝධි මූලයේ පිහිටා තිබූ ශිලා පුවරුව 5 වෙනි සියවසෙන් පසු නිර්මාණ ලක්ෂණ පෙන්වන සරල මල් ආසනයක් බවයි. ඒ කෙසේ වුවත් අද මෙම ස්ථානයේ එබඳු මල් ආසනයක් හෝ දැක ගැනීමට නොහැකි අයුරෙන් මේ අවට පරිසරය සකස් කර ඇති බව හොඳින් බැලූ විට අපට පෙනී යන කාරණයක්. ඒ කෙසේ වුවත් මේ බෝධිරාජයාට මදදුරක් ඔබ්බෙන් අදටත් එදා සිටම ගලාගෙන යන ජල පහරක ශේෂයන් දැක ගැනීමට පුළුවන් වෙනවා. මේ ස්ථානය පිළිබඳව ගම්වාසීන්ගේ මහත් විශ්වාසයක්, ගෞරවයක්, භක්තියක් පවතින බව අපට හොඳින්ම දැක ගැනීමට පුළුවන් වෙන්නේ ඔවුන් මෙම ස්ථානයට අදටත් මේ අයුරෙන් පූජෝපහාර පැවැත්වීම නිසයි. ඉතාමත් ශාන්ත පරිසරයක පිහිටා ඇති මේ බෝධීන් වහන්සේට අමතරව ඊට මදක් නුදුරින් වටපිටාව පුරාම විසිරුණු ගල්කණු මල් ආසන ඇතුළු නොයෙකුත් නටබුන් අදටත් දැක ගැනීමට පුළුවන් වෙනවා. මේ භූමිය තුල පුරාවිද්‍යාවට අදාළ කැණීමක් සිදු වුණ බවට කිසිදු සලකුණක් අපට දැක ගැනීමට නොලැබුණත් මෙම ස්ථානය දෙවැනි සියවසට අයත් වන බවට සඳහන් පුරාවිද්‍යාව විසින් පිහිට වූ පුවරුවක් අපට මෙම ස්ථානයේදී දැක ගැනීමට පුළුවන්. ඔය පෙනෙන අයුරෙන් ගම්වාසීන් එදා මෙදා තුර එකසේ මෙම ස්ථානයට පූජෝපහාර පවත්වන්නේ අනාදිමත් කාලයක සිට කළ පුරුද්දට අනුවයි. ඔවුන්ට අනුව මෙම ස්ථානය මහත් ඵල මහත් ආනිසංස ගෙන දෙන ස්ථානයකි. වාර්ෂිකව කිරිපිඩු දානයක් පූජා කෙරෙන ස්ථානයකි.
මෙවන් චාරිත්‍ර අතීතයේ සිටම මෙම ස්ථානයේ සිදු වූ බවයි ඔවුන් පවසන්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම පිළිබඳව භෞතික සාක්ෂි හිරුවඩුන්නෙන් හෝ බුද්ධ ගයාවෙන් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. නමුත් ශාස්ත්‍රීය කරුණු හා සූත්‍ර දේශනාවල අඩංගු තොරතුරු අනුව බුද්ධ ගයාවට වඩා මෙම ස්ථානය එම සංසිද්ධියට වඩාත් ගැළපෙන බැව් ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට හැකිවනු ඇත. ඉතිහාසය තුළ සොයාගත් දෙයට වඩා සොයා නොගත් කරුණුවල වටිනාකම ඉතාමත් වැඩි. එම නිසා එම සංසිද්ධිය පිළිබඳව තීරණ ගන්නවාට වඩා තව දුරටත් එම කරුණු ගවේෂණය කිරීම අත්‍යවශ්‍ය බව ඕනෑම අයෙකුට හොඳින්ම වැටහි යන කාරණයකි. සම්මතයට අනුව බුදුන් වහන්සේ පිළිබඳව උතුම් සතර ස්ථානවලින් 3ක්ම පිහිටලා තියෙන්නේ බිහාර් ප්‍රාන්තේ. බිහාර් ප්‍රාන්තයේ දේශගුණික තොරතුරු අනුව මැයි මාසයේදී එහි වැඩිම උෂ්ණත්වය වාර්තා වෙනවා. එහිනුත් ප්‍රාන්තය තුල වඩාත් වැඩිම උෂ්ණත්වය වාර්තා වෙන්නේ ගයා පෙදෙසේ. වාර්තා වන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40-50 අතර වෙනවා. එලිමහනක සිටීමට තරම්වත් නොහැකි මෙවැනි කටුක පරිසරයක් තුළ අප මහා බෝසතාණෝ බුද්ධත්වයට පත් වූ බව නිකම්මට හෝ අනුමාන කිරීමට ඔබට පුළුවන්ද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් රචනා කළ සැළලිහිණි සංදේශයේ 99 වෙනි කවියේ දඹදිව රජකම් කළ පැරකුම් නිරිඳුන් පිළිබඳව කරුණු සඳහන් කරනවා. ඒ වගේම 12 වෙනි සියවසේ ලංකාවට පැමිණි මාකෝ පෝලෝ ලංකාව ගැන කරන විස්තරයේදී Origin of Buddhist Religion in Ceylon ලෙසයි ලංකාවේ බුදු දහම උපත ලැබූ බව සඳහන් කරන්නේ. බුදුන් වහන්සේ සහ මිහිඳු හිමියන් පිළිබඳව අපේ ඉතිහාසයේ බොහෝ කරුණු රචනා වී තියෙනවා. එදා මෙදා තුල අපි අසා ඇති ඉතිහාස කරුණු අනුව බුදුන් වහන්සේ ඉන්දියාවේ නොව දඹදිවදී උත්පත්තිය ලැබූ බවත් මිහිඳු හිමියන් ඉන්දියාවේ සිට නොව දඹදිව සිට ලංකාදීපයට වැඩම කළ බවත් අප ගෞරවනීය භික්ෂූන් හට මෙලෙස මතක් කර සිටිනවා.